හරි දැන් ඔයාලට අපි කියලා දෙන්න යන්නේ ඔයාලා කොහොමද ඕඩර්ස් ලබා ගන්න කියලා. ඉතින් මෙතනදී මම මුලින්ම කියලා දෙන්නේ ඔයාලට කොහොමද ඔයාලා සල්ලි වියදම් කරලා ඕඩර්ස් අරගෙන ඒ හරහා ආදායම ලබා ගන්න කියලා. හරිද? ඉතින් මේ විදිහෙන් ඔයාලට ඕඩර්ස් ඇති තරම් ගන්න පුළුවන්. අපි ගාව ලොකු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙන හින්දා මුලින්ම කරන්න ඕනේ ඕඩර්ස් ලබා ගන්නවා පේජ් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ පේජ් එක හදා ගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් මම සරලව ඔයාලට කියලා දෙන්නේ. ඉතින් පේජ් එකක් හෝ පේජ් 10ක් 20ක් ඕන තරමක් ඔයාලට හදන්න පුළුවන්. ඒ හැම පේජ් එකකින්ම ඔයාලට ඕඩර් ලබා ගන්න පුළුවන්. ඉතින් පේජ් එකක් ඔයාගේ Facebook account එකෙන් හදාගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේ දින සාමාන්‍ය Facebook account එකක් ඔයාගේ Facebook account එකේ ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන menu කියන එකට යන්න ඕනේ. එතනට ගියාට පස්සේ ඔයාට සමහර වෙලාවට pages කියලා මෙන්න මෙතන මේ විදියට පෙන්නාවි. එහෙම පෙන්නුවේ නැතුනොත් මේ see more කියන එක ඔබලා බලන්න pages කියන එක මෙන්න මේ කොටස මෙතන පල්ලෙහා හරි තියෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක page එකක් ඔයාගේ phone එකෙන් හදාගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ සරලව. මොකද phone එකෙන් මේක කරන්න පුළුවන් එක තමයි විශේෂත්වය තියෙන්නේ. හරිද? ඉතින් මෙතන pages කියන එකට ඔයා යන්න. ගියාට පස්සේ ඔයාට මෙතන මෙන්න මේ විදියට create කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ create කියන එක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා create a new page කියලා. ඒකට දැන් මේකේ හදිසියෙ හරි ටික් එක තිබ්බොත් ඒකට ටික් එක දාලා next කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ page එකට දාන්න අවශ්‍ය නම මෙතන type කරගන්න පුළුවන්. දැන් මම මෙතන type කරගන්නවා මේ විදියට offers.lk කියලා. මෙන්න මේ විදියට නිකන් ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මම offers.lk කියලා නමක් හදාගෙන next කියන එක උඩ touch කරගන්නවා. touch කරාට පස්සේ මෙන්න මේ විදියට මේ page එකට අදාළ category එකක් අහනවා. ඒ කියන්නේ මොකක්ද මේක අපි කරන්න හදන්නේ කියලා. දැන් මම මෙතන නිකන් අපි කරන subject එකේ විදියට shopping يعني shopping එක කරන්නේ online shopping නේ අපේ එන customers ලා කරන්නේ. එතකොට category එක තමයි online shopping. එතකොට මෙතන shopping කියලා ගිහුවාම ඔයාලට එක එක දේවල් ටිකක් එනවා. shopping service, shopping center, shopping district ඔය වගේ දේවල් ටිකක් එනවා. ඉතින් මම මෙතනට shopping center කියන එක උඩ touch කරගන්නවා. කරගෙන මෙතන create කියන එක උඩ මම touch කරගන්නවා. ඊට පස්සේ බලමු අපි මොකක්ද දෙන්නේ කියලා. මේ කියලා දේවල් ටික පැහැදිලි කියලා මම හිතනවා. මොනෝම හරි ගැටලුවක් ඔයාලට තිබ්බොත් ඔයාගේ WhatsApp එක හරහා ඔයාව සම්බන්ධ කරගත්ත urgent ඔයා message එකක් දාලා ප්‍රශ්න යොමු කරන්න. හරිද? ඊට පස්සේ මෙතනදී ඔයාලට contact number එකක් ඔයාගේ WhatsApp number මේ order එන්නේ අපේ WhatsApp number එකට. ඉතින් WhatsApp number එක මෙතනින් දාගන්න පුළුවන්. location එක ඕනනම් මෙතන දාගන්න පුළුවන්. ඒක දැම්මේ නැහැ කියලා ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් මේ මෙතන ඔයාගේ shop එක page එක හැමනිතරම ඔයා රිප්ලයි කරනවා නම් ඒ කියන්නේ කස්ටමර්ස් ලට උත්තර දෙනවා නම් always කියලා දාගන්න. මේ මෙච්චර අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඊට පස්සේ මෙතන next කියන එක උඩ ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. මේවා පිරෙව්වත් එකයි නැතත් එකයි ගැටලුවක් නැහැ. ඊට පස්සේ නැවතත් next කියන බටන් එක ඔබන්න. නැවතත් next කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ නැවතත් done කියන බටන් එක ඔබන්න. එබොඩ පස්සේ මෙන්න මේ විදියට අපේ බිස්නස් එක කරගන්න අවශ්‍ය තමන්ගේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක කියන page එකේ නම ඇතුළුව මේ විදියට page එක හැදෙනවා ඔටෝම. ඉතින් මේ විදියට තමයි සාර්ථකව page එකක් හදාගන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ මේ page එකට ෆොටෝ එකක් දාගන්න. ඔයාට පුළුවන් offers lk කියලාම ෆොටෝ එකක් හදලා ඒ ෆොටෝ එක මේකට දාගන්න. ඊට පස්සේ ඔය shopping ඉන්ටර්නෙට් එක හරහා ඔයාට shopping කරනකොට ඒ කියන්නේ නිකන් මෙතන පිටිපස්සට cover ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඒක ගන්න පුළුවන් විදියක්. ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක හරහා. දැන් මේ විදියට ඔයාට ඇවිල්ලා පුළුවන් මේ ඉන්ටර්නෙට් එකට ඇවිල්ලා online shopping කියලා නිකන් දාගෙන online shopping කියලා මේ විදියට දාගෙන මෙතන තියෙනවා මේ images කියලා මෙතන තියෙන ෆොටෝ. මේතරින් ෆොටෝ එකක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකට දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන අතරින් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරලා අරගෙන මෙතන ප්‍රොෆයිල් එකටයි කවර් ෆොටෝ එකටයි දාගන්න. ඉතින් ওই විදිහට තමයි සාර්ථකව page එකක් හදන්නේ. ඊළඟ කොටසදී කියලා දෙන්නම් මේ page එක හරහා order ලබා ගන්න ඔයාලා කරන්න ඕනේ මොකක්ද කියලා.